ආත්මේ තියෙන්නේ කොහෙද? දැන් ඔබ ඉන්නේ කොහෙද? මේ තනි කර ඔබේ කතාව මේ යන්නේ දිග අරගෙන. ඔබ ඉන්නේ කොහෙද? කයේ නෙමෙයි. සිතෙත් නෙමෙයි. තාම ඔබ එතන දැක්කේ නෑ. ආත්මේ තියෙන්නේ කොහෙද? කය කිව්වනම් එකක් වුණ හරි. හදවතේද පෙනහල්ලේද අභිධර්ම පිටකයේ වගේ බුදුන් වහන්සේ පෙන්නනවා මේකට තනක් අනන්තර ප්‍රත්‍ය කියලා. ආත්මේ තියෙන තැන. මේ ප ဋ ාණ කරන්නේ තේරුම දන්නවද? දැන් ප ဋ ාණ කියුප්පා ඉන්නවනේ. අනන්තර ප්‍රත්‍ය කියන්නේ මොකක්ද? ප ဋ ාණ කරන තේරුම දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට උත්තරේ දන්නවා. ඕගොල්ලෝගේ තේරුම දන්නේ නැහැ. මේ සමානන්තරය නෙමෙයි කියන්නේ. අනන්තර ප්‍රත්‍ය. සමානන්තරය මේ කම්පන සමානයි. මේ දැන් පුටුව හැදෙන එක. මේ හේතුඵල ධහම තියෙන ගැඹුරුම තැන පෙන්නන්නේ. වටිනාම තැන. නේද? මේ ආත්මයේ තියෙන තැන හොයාගන්න එක. ආත්මයේ තියෙන තැනක් තියෙනව නෑ නෙමෙයි. ඒක ඔබට කිව්වොත් ඔබට ඒක හොයලා ඔබගේ අතුලෙන් මේක එනවා එතකොට ගැළපීමක්. අපි එනම් බලමුද පොඩ්ඩක්. ආත්මයේ තියෙන කොතරද කියලා. දැන් මෙන්න මෙහෙමයි ආත්මය හොයන්නේ. මේක ප්‍රායෝගික පැත්ත. සෛද්ධාන්තික පොතේ පැත්ත අපි ගෙමු. ප්‍රායෝගික පැත්ත දැක්කට පස්සේ. එතකොට අපිට සූත්‍රෙනුත් පෙන්නත හැකියි. බුදුන් වහන්සේ පෙන්නන එකත් කියත හැකියි. ඇයි මේක හම්බුනේ නැත්තේ කියලා කාලේ වැලිතලාවට සංගව ගියේ පරම සත්‍ය නැවත අවදි කරමු කිව්වේ ඇයි? ඇයි බුද්ධෝත්පාද දේශනා සැබෑම බුද්ධෝත්පාදේ වෙන්නේ? අපි බලමු දේන. දැන් මේ ඔබට දැනෙනවනේ ආත්මේ තියනවද? මේ ප්‍රායෝගික පැත්ත. දැනෙනවනේ ආත්මේ තියනවද? දැනෙනවනේ. ඉන්න වගේ දැනෙනවනේ. දෙක කොහෙද ඒක මේ ඉන්න වගේ දැනෙන්නේ කොහෙද තියෙන්නේ කියන එකනේ ප්‍රශ්නේ. ආත්මේ කොහෙද තියෙන්නේ කියන එකනේ ප්‍රශ්නේ. හොඳයි. දැන් ඔබ මෙහෙම රවුමක් බලන්න වටේ. බලනකොට ඔබට පේයි මේ කිසිම තැනක කොහේ හරි තැනක ඔබ මේක බලනකොට මොකක් හරි දෙයක් දැස ගත්තොත් තරමුණක් අන්න එතන ඔබ ඉන්නවනේ. දැන් මේ ඔබ නෑ කියන්න බෑ මේ පේන්නේ මට මේ ඇහෙන්නේ මට මේ දැනෙන්නේ මට. ඔබ කියනවා නෑ මට නෑ කියන්න බෑ මේ මට පේනවනේ මේ මට ඇහෙනවනේ මේ මට දැනෙනවනේ මේ මට සිතුවිලිත් පහළ වෙනවනේ මේ මං ඉන්නවනේ. කොහොමද කියන්නේ නෑ කියලා මං ඉන්නවනේ. දැන් කොහෙද ඉන්නේ කියලා අහනකොට ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් හොඳට බලන්න මේ හැම මොහොතෙම නේ. දැන් වටපිට බලනකොට මේ සිත කියන්නේ අරමුණනේ. දැන් අරමුණ එනවනේ නේ. බෙලි ගහ පේනවා, අලිගට පෙර ගහ පේනවා නේද? අඹ ගහ පේනවා නේද? දැන් ඔය එක එක ඒවා දකින්නට ඔක එකක්වත් ගානක්වත් නැහැ. හැබැයි ඒ අතර පේනවා නරය පවන් ගහන. අන්න එතන ආත්මේ තියෙනවා. අජ්ජෝසය තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානම් බහෝ. අන්න බුදුන් වහන්සේ ආත්මේ තියෙන හැටි පෙන්නනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසය තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානම් බහෝ. මොකද්ද මේ කියන්නේ? අජ්ජෝසය තිට්ඨති බැස ගත්තොත් අරමුණක්. යාරූපේ අරමුණ රූපාරම්මනේ. ශබ්ද රූපයක් වෙන්න පුළුවන්, ගන්ධ රූපයක් වෙන්න පුළුවන්, රස රූපයක් වෙන්න පුළුවන්, වර්ණ රූපයක් වෙන්න පුළුවන්. ඒ රූපේ කියන්නේ අරමුණට රූපාරම්මනේ. අජ්ජෝසය තිට්ඨති යාරූපේ නන්දි. ඒ නන්දි කියන්නේ එක බැස ගත්තා. අජ්ජෝසය තිට්ඨති නන්දි ඒකට තියෙන අන්න එනවා එතන දෙයක් වෙලා. උපාදාන භව. අන්න භවයේ සකස් වෙන. දැන් මේ බෝතලේ නම් බෝතලේ දෙයක් වුණොත් එතන තමයි ආත්මය තියෙන්නේ. දැන් අපිට සිතක් පහළන ගෙදර මතක් වෙනවා. ඒකට ගෙදර මතක් වෙනකොට ගෙදර තමයි ඉන්නේ. දැන් මෙතන හිටියට ආත්මය තියෙන්නේ ගෙදර නෙමෙයිද? එහෙනම් ආත්මය බැස ගත්ත තැන නෙමෙයිද මේ? ඒතකොට තමන් ඉන්නේ. තමන් ඉන්නේ අරමුණ බැස ගත්ත තැනයි. මේ බුද්ධ වචනේ කාටවත් බොරු කරන්න බෑ. අභිනන්දති අභිවදති අජ්ජෝසය තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානම් භව. භවය කියන්නේ මේ බෝතලෙමයි. එහෙනම් මේ නිමිත්ත හැම මොහොතෙම ඒ නිමිත්ත තමයි මේ බෝතලේ කියන්නේ නිමිත්ත. මේ කෝප්පේ කියන්නේ නිමිත්ත. එතකොට ඒ වගේ හැමතිස්සෙම භවයේ මේ මොහොතෙම සකස් වෙනවා. හැබැයි මේ සේරම නේද? අඹ ගහ, ඒ වගේ අලිගැට පෙර, මේ බෙලි ගහ මේ කිව්වා වගේ ඒ ඉර හඳ ගහ කොළ සේරම ගත්තාම මේ භව සංඥා එකතු වුණාම මේ ආත්ම භවය කියනවා. හරිනේ? එතකොට මේ මහා භවයට මේ හැම මොහොතෙම සකස් වෙන භව සංඥා එකතු වෙනවා. එතකොට භවයේ මේ මොහොතෙම සකස් වෙන එක. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹුරුම තැන උතනයි. අරමුණ බැස ගත්ත තරයි අන්න ආත්මය තියෙන කෙනෙක්. එහෙනම් භවපච්චා ජාති. එතකොට දෙයක් වුණොත් අන්න ඒකම
අන්න දෙයකට හිමිකාරයෙක් ඉන්නවා. අන්න මමත් එතන ඉන්නවා. බාපච්චා ජාති. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව අන්න මම ඉන්නවා නම් එතන මට ඒක පවත්වාගෙන යන්න ඕනේ. මට ඒක ඕනි. ඒක එහෙම බැරි වුණොත් මට දුක එනවා. ජරා මරණ ශෝක පරිදේව එහෙමයි. දැන් මේක එතකොට මේ අරමුණ බැස ගත්ත තැනයි ගින්න. ගින්න තියෙන තැනයි ආත්ම ගින්න. ඒ ආත්ම ගින්න තමයි මමයි කියලා කියන්නේ. දැන් අපි කොහේ හරි ගමනක් යනවා. ගිහින් ආවලා ගෙදර එනවා. ඊට පස්සේ කවුරු හරි ගෙදර කෙනෙක් කියනවා අහවල් තැන මෙහෙම එකක් තියෙනවා දැක්කද කියලා. මෙයා දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා නෑ මට එහෙම දෙයක් නෑනේ. ඊට පස්සේ දැන් මන් දන්නේ නෑ. ඊට පස්සේ ඇත්තටම එයා එතන ආයිමත් යනවා ඒ ගිහින් බලන්න. බලනකොට එතන එහෙම දෙයක් වෙලා තියෙනවා. එයාට පේනවා. එයා බලන කලින් ඇයි මට මේක ආවේ නැත්තේ? ඒකට හේතුව එයා එතන කලින් එච්චර අරමුණු කරේ නෑ. දෙවනි පාර යනකොට එයා ඒක ඕන කමින් බලනකොට අන්න එතන බැස ගන්නවා. හැමතිස්සෙම මේ මම ඉන්න ගිනි ගත්ත තැන. මම ඉන්න තැන හොයාගන්න. මේකේ දේවල් ගොඩාක් තියෙනවා කියන්නේ. ඔබ සමහර විට ඔබේ දරුවාට හරි, ගෙදරට හරි, මහත්යාට හරි, කොහෙට හරි ඔබේ ජීවිත කතාව යන්නේ බැසගෙනයි. ඔබට වෙන කවුරු අනම් මනම් මොනවා වුණත් වැඩක් නැහැ. ඔබේ අර බැසගත්ත තැන හොඳට තියෙනවා. ඔය ආදර කතාවලත් බලන්න. අර මොනවා වුණත් අදාළ නැහැ. අරයා ඉන්නවා, එයා ඉන්නවා. සතුටින්. හැබැයි යාට මොකක් කරුණොත් දරා ගන්න බෑ. එහෙම නෙමෙයි. එහෙම තමයි. ඔය අම්මලාට ගොඩක් කරාට ආච්චිලාට එහෙම බලන්න මුණුබුරත් එක්ක ඇවිල්ලා ඉන්න මුණුබුරාට මොකක් කරුවොත් දරා ගන්න බෑ. හැබැයි අනිත් ඕන දෙයක් යාට ගාණක් නැහැ. අර බැස ගත්ත තැනයි ආත්මේ තියෙන්නේ. ඒතර මම ජීවත් වෙන්නේ එතන. හැබැයි හැම මොහොතේම මේක සිද්ධ වෙනවා. හැබැයි ඉපදුනොත් මරණයක් තියෙන්නේ. ඒ කියන්නේ හැම මොහොතේම එයා ඉපදුනොත් යාට මරණයක් තියෙනවා. හැබැයි එතන ඉපදීමක් නැත්තම් මරණයක්වත් නැහැ. ඒතර හැමතිස්සෙම ආත්ම ගින්න තියෙන තැන ඒ ආත්ම ගින්න තමයි ඒ මගේ ගින්න. ඒ තමයි මම ජීවත් වෙන්නේ. ඒ තමයි මගේ ගින්න. හැබැයි ගින්න නැත්තම් මාත් නැහැ. අන්න අනාත්මේ. අන්න ආත්මේ අන්න අනාත්මේ. ඒතර ගින්න නිවන තැන නිවන තියෙනවා. ඒතර ඒ නිවන කොහොමද අපිට හම්බ වෙන්නේ? දැන් මම කොහෙද ඉන්නේ? මම ඉන්නේ අරමුණ බැසගත්ත තැන. ඒතර බැසගත්ත තැන ඒතර අන්න එතන න අජ්ජෝසාය තිට්ඨති න යාරූපේ නන්දි න තදුපාදානම් භව න භවපච්චා ජාති ජරා මරණ ශෝක පරිදේව. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නෙමෙයිද බුදුවරු අවබෝධ කළේ? එහෙනම් පටිච්ච සමුප්පාද ධර්මයේ මේ ෂනේ මේ එකසිතකයි තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව මෙතන දෙයක් කරගත්තොත් ඒක අවිද්‍යාව. හැබැයි එතන දෙයක් නැත්තම් අන්‍ය සත්‍ය දකින්නවා. හැබැයි ගින්නක් දෙයක් තිබ්බොත් ගින්නක් තියෙනවා. එතකොට හැමතිස්සෙම අවිද්‍යාව මෙතන ලෝකයේ ඇත්ත වීම. දැන් බැස ගන්න ලෝකයේ ඇත්ත වෙච්ච නිසා දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා නිවන කියන්නේ ඇත්තට මෙතන ගින්නක් තියෙනවා නම් එතන මම ඉන්නවා. එහෙනම් එතන මම රාග දේශමෝ කෙලස් තියෙනවා. හැබැයි මෙතන ගින්නක් නැත්තම් එතන මමත් නැහැ රාග දේශමෝ කෙලසුත් නැහැ. එහෙනම් එතන නිවන තියෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද නිවන් දකින්නේ? කොහොමද නිවනටපත් වෙන්නේ? නිවනටපත් වෙන එක වෙනයි නිවන් දකින්න එක වෙනයි. එහෙනම් මේ අරමුණ ගිනි ගන්නේ කොහොමද? කොහොමද මේකෙන් මිදෙන්නේ? අන්න බුදුන් වහන්සේ අන්න කියන චතුරාර්ය සත්‍ය මෙතනට ගේනවා. ඒ ගේන්නේ කොහොමද? මෙතන ගේනවා යථාභූත ඥානෙ, සමුදය ඥානං කියපේ. එතන බුදුන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සය ඥානෙ ගේන්නේ ඔතන චතුප්පාද ඥානෙ ආ දන්නවා. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් නේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් නේ.